ඉතින් ඔයාලකටම Google Chrome app එක open කරගන්න. ඊට පස්සේ search bar එකකින් ගන්න 1xbet download කියලා. ඊට පස්සේ 1xbet betting company only online sport betting 1xbet කියනකොට ක්ලික් කරලා ඉවරලා ඉතින් ඔයාලට මෙහෙම හෝම් එකක් බලා ගන්න පුළුවන් මේ විදියට ගේම්ස් තියෙන ලයිව් යන විදිය ඒවා. ඊට පස්සේ ඉතින් ඔයා මෙතන ඩෙස්ක්ටොප් කියන්නේ PC වලින් ඩවුන්ලෝඩ් කරනවා නම් මේ මෙතඩ් එක මෙතන තියෙන්නේ මේ මොබයිල් වල. ඉතින් මම කරන්නේ PC එක නිසා මම ඩෙස්ක්ටොප් ඇප් කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට පළවෙනියට මේ වගේ හෝම් එකකින් ඔයාලට පළවෙනියටම PC and laptop tab කියන එක තියෙනවා ඒ වගේ එකක්. ඉතින් ඒක උඩ එහා පැත්තේ තියෙනවා ඩවුන්ලෝඩ් කියන එකක්. එන්නේ ඒක උඩ ක්ලික් කරාම ක්ලික් කරන්න. ක්ලික් කළා හොම ටිකක් කියලා අපේ නෙට්වර්ක් ප්‍රශ්නයක් පොඩි ඒක නිසා. ඉතින් ඔයා එහෙම ඩවුන්ලෝඩ් කරන්න. ඩවුන්ලෝඩ් කළා කරාම ඔයාලට උඩින් ඩවුන්ලෝඩ් ලින්ක් මේ පෙන්නනවා මං ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ඩවුන්ලෝඩ් වෙලා කියලා. ඉතින් ඔයා ඊට පස්සේ Chrome වලින් ඇනලා this PC වලට ගිහලා ඩවුන්ලෝඩ් වෙලා ගියාම ඔයාලට පෙන්නනවා 1xbet app එක ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් වෙලා කියලා. ඉතින් දැන් අපි app එකටම ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි Chrome app එකටම ගිහිලායි රෙජිස්ට්‍රේෂන් දෙමු. Chrome app එකේ 1xbet app එකට යන්න. 1xbet ගියාම මෙතන login registration කියන එක එතන registration එක උඩ ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන්. මෙතන මුකුත් කරන්න ඔයාලට මෙතන තියෙන්නේ ඔයාලගේ ප්‍රොමෝ කෝඩ් එක විදියට මම ඔයාලට දෙන්නම් හොඳ විශ්වාසනීය ප්‍රොමෝ කෝඩ් එක තමයි SLCAT කියන එක. මේකෙන් එන්නේ ඔයාලා දැන් රුපියල් කීයක් හරි ඩිපොසිට් කරලා ඉවරලා ඔයා ඒක දැන් ගාණක් දැම්මාම ඔයාට දැන් ගාණක් දැම්මාම දැන් ඒක ඩබල් වෙලා එන්නේ. ඊට පස්සේ ඔයාලට පේන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතන ID එක පෙන්නනවා, ඔයාගේ login ID එක, මෙතන password එක පෙන්නනවා. ඉතින් ඔයාලට පේලා ඇති. ඊළඟට දැන් මෙතනින් ඇයින්ට වෙන්න. ඊට පස්සේ ඔයාලා ඇයින්ට වෙලා ඔයාලා ඔක කොපි කරලා ඒව කරලා තියාගන්න. නැත්නම් ඔයාලට withdrawal වලදී deposit වලදී ඒක ඕන වෙනවා. ඔයා ඊළඟට ඔයාලගේ app එක open කරලා ඉවරලා app එකේ මෙතන login කියලා එකක් තියෙනවා. registration දෙන්න එපා. registration වෙලා තියෙන්නේ. ඒතර login කියන එක දෙන්න. ඉතින් ඔයා login කියන එක දුන්නට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා welcome back කියලා. ඔයාලට mobile කියලා එකක් තියෙනවා. user ID and password එක තියෙනවා. මෙතන email තියෙනවා. මෙතන user ID කියන එකට ගිහිල්ලා මෙතන user name and ID කියන එකට ඔයාලා දීපු ඔයාගේ ID එක දෙන්න. අර 11යි 76යි කියලා ID එකක් තිබ්බන්න ඒක මෙතෙන්ට දෙන්න. මෙතන password කියන තැනට ඔයාලට තිබ්බා අර copy කරගන්න කිව්ව එකේ එතන password එකක් තිබ්බ. ඉතින් ඒ password එක ඔතෙන්ට දෙන්න. capital simple ඒ වගේ තියෙන ඒවා හරියට බලලා දෙන්න. නැත්නම් ඔයාලට ආයිත් මෙතනින් login වෙද්දී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හරියට capital simple බලලා ඔයාලා මෙතන search කරන්න. ඉතින් ඔයාලා දීලා ඉවර මෙතන login කියන එක උඩ click කරන්න. දැන් ඔයාලගේ 1xbet account එක create කරලා ඉවරයි. ඉතින් අද ගෙනාවේ ඔන්න ඔය වීඩියෝ එක. ඉතින් withdrawal deposit කරන ඒවා ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙන දෙන්න. මගේ channel එකේ තියෙන subscribe කරලා notification එක bell double click කරලා තියාගන්න. එහෙනම් අද කොහොමද ඉතින් අද ගෙනාව වීඩියෝ එක. ඉතින් ඔයාලා දකින්න ඇති 1xbet app එක install කරලා app එක creative කරගන්න විදිය. ඉතින් ඊළඟට ඔයාලට ගන්න තියෙන ඩිපොසිට් කරන විදිය, විත්ඩ්‍රෝ කරන විදිය වීඩියෝ එකක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා එකටම ප්‍රොමෝ කෝඩ් එකට කැපිටල් වලින් SLCAT කියලා දෙන්න. ඒක ඔයාලට ලොකු බෝනස් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න බෑ. ඒ වගේම like කරන්න, comment කරන්නත් අමතක කරන්න බෑ. එහෙනම් අද වීඩියෝ මෙතනින් ඉවරයි. හැමෝටම ජය වේවා.